ගයිස් බ්ලක් මිරර් සීසන් එක එපිසෝඩ් එකක් තියෙනවා. ඒකේ මිනිස්සු මැරෙන්න ලං වෙද්දි එයාලගේ බ්‍රේන් එකේ තියෙන ඔක්කොම කොන්සියන්සස් කොපි කරලා ඒවා ප්‍රෝග්‍රෑම් එකකට දානවා. ඉතින් එයාලත් ඒ සිමියුලේෂන් එකේ සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. ඒ කියන්නේ මිනිස්සු මරණයක් නැතුව ජීවත් වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඒක බලද්දි මේවා කොහොමද වෙන්නේ? මේවා වෙන්න පුළුවන්ද කියලා ඒ කාලේ හිතුවට හැබැයි දැන් ඒක ඇත්තක් වෙලා කොහොමද කියලා කිව්වොත් ඉයොන් සිස්ටම් කියලා ස්ටාර්ට්අප් කම්පැනි එකක් එයාලා මැස් එක්ක තියලා පරීක්ෂණ කරලා ඒකත් ඌගේ නියුරෝන්ස් ටික අරන් ඔක්කොම ටික කොපි කරලා 1,25,000ක් නියුරෝන්ස්ුයි මිලියන 50ක් සිනොප්සිසිස් ඒ දේවල් ඔක්කොම එහෙම්මම අරන් එයාලා කිසිම ප්‍රෝග්‍රෑම් එකක් නැතුව එහෙම්මම උස්සලා සිමියුලේෂන් එකට දාලා එහෙම දාලා මෙයාලා මැස් එකේ වගේ බොඩි එකක් විතරයි ඩෙවලොප් කරලා තියෙන්නේ. ඉතින් ඒ මැස්සා එහෙම්මම ඒ මැස්ස වගේම හැසිරෙන්න පටන් අරන් ඒ කියන්නේ ඒ මැස්ස වගේම ජීවත් වෙන්න පටන් අරන් 95% ඇකියුරේට්ලි ඒ මැස්ස වගේම ජීවත් වෙන්න පටන් අරන් කිසිම ප්‍රෝග්‍රෑම්යක් නැතුව ඒ මැස්සට කොහොමද මේ වගේ වෙන්න ඕනි කියලා කිසිම ඇක්ෂන් එකක්වත් දෙන්නේ නැතුව ඒ මැස්ස විදියටම තමයි ඉඳලා තියෙන්නේ. ගයිස් ඔයාලට තේරෙනවද මේක කොච්චර ලොකු වැඩක්ද කියලා? මැස්ස එක්ක අරන් මැස්සගේ මොලේ කොපි කරලා ඒක කම්පියුටර් එකට දාලා ඉතින් ඒ සිමියුලේෂන් එකේ ඉන්න මැස්සා කලින් මැස්සා වගේම ඒ විදියටම හැසිරෙන්න පටන් අරන්. ඉතින් ඊළඟට එයාලා මී එක්ක තියලා පරීක්ෂණ කරනවලු. ඊට පස්සේ එහෙම මිනිස්සයා ගාවටත් එයි. ඉතින් ගයිස් තව අවුරුදු 40ක් 50ක් යද්දි මිනිස්සු සදාකාලික ජීවත් වෙයි වගේ මේ යන විදිහට නම් මිනිස්සුන්ගේ බ්‍රේන් එක කොපි කරලා චිප් එකක් ඇතුළට දාලා ඒ කම්පියුටර් ඇස්සේ මිනිස්සු ජීවත් වෙන්න පටන් ගන්නේ. ඉතින් ගයිස් ඔයාලා මොනවද මේ ගැන හිතන්නේ? යටින් කමෙන්ට් එකක් දාන්න. Thank you.